නිව්සීලන්ඩ් වලට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී ඔයාගේ වීසා SOP එක ඔයා ලියන්න ඕනි කොහොමද? මොනවද ස්පෙෂල් ඉන්ක්ලූඩ් වෙන්න ඕන පොයින්ට්ස් කියලා ඔයා දන්නවා. පළවෙනි දේ තමයි ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයා ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕනි. ඔයාගේ ෆැමිලි එක කොහොමද? ඔයා මොනවද දැන්ට ස්ටඩි කරලා තියෙනවද? දැන්ට වර්ක් කරනවද? ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයා එක්ස්ප්ලেইন කරන්න ඕන. ඊළඟට ඔයා එක්ස්ප්ලেইন කරන්න ඕනි ඇයි ඔයා නිව්සීලන්ඩ්ම තෝරගන්නේ. ඔයාට තිබ්බනේ ඔයාගේ බැචලර් එක හරි මාස්ටර් එක හරි වෙන කන්ට්‍රි එකකට ගිහිල්ලා කරන්න. ඇයි ඔයා ස්පෙෂලි නිව්සීලන්ඩ් තෝරගන්නේ කියන එක ඔයා එක්ස්ප්ලেইন කරන්න ඕන. ඊළඟ පොයින්ට් එක තමයි ඔයා එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඇයි ඔයා ඒ පර්ටිකුලර් ඉන්ස්ටිටියුට් එකම තෝරගන්නේ කියලා. ඔයාට තිබ්බා යුනිවර්සිටි එකක් තෝරගන්න. එහෙම නැත්නම් ඔයාට තිබ්බා පොලිටෙක්නික් එකක් තෝරගන්න. ඒකත් ඇයි ඔයා ඒ ස්පෙસિෆික්ම යුනිවර්සිටි එක, පොලිටෙක්නික් එක, කොලෙජ් එක තෝරගන්න කියන එක ඔයා කියන්නේ. ඊළඟ දේ තමයි ඔයාගේ ෆැමිලි ටයිස්. ඔයා ලංකාවට ආයේ එනවද? ඊට පස්සේ ඒක ඇවිල්ලා කොහොමද මෙහෙ සෙටල් වෙන්නේ? මෙහෙ ඔයාට තියෙන කරියර් ඔපචුනිටිස් මොනවද? ඒ දේවල් වගේම ඔයාගේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද තියෙන්නේ? සහ ඔයායික මැනේජ් කරගන්න කොහොමද? ටියුෂන් ෆී එක කවර් කරන්නේ කොහොමද? ලිවිං කොස්ට් කවර් කරන්නේ කොහොමද? අන්න ඔය කියන පොයින්ට්ස් ටික ස්පෙෂලි ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ ඔයාගේ වීසා එකට ලියන SOP එකේ. ඉතින් ඔයාගේ SOP එකක් හරියටම ලියාගෙන GR රෙජිස්ට්‍රේෂන් එක අපි කරහා ඔයාට වීසා එක ඔයාගේ සක්සස් කරගන්න. ඉතින් කතා කරන්න අපේ හොට්ලයින් එක